ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අපේ ජීවිතයේදී සමහර වෙලාවට අපි ගොඩක් ලොකු අනතුරු වලින් බේරලා තියෙනවා. හිතා ගන්න බැරි විදිහට අපට හොන් දේවල් වෙලා තියෙනවා. එතකොට අපි හිතනවා මේක නිකන් වෙච්ච දෙයක්ද නැත්නම් මාව ඇත්තටම කවුරු හරි බලාගත්තද වගේ කියලා. අපි අද කතා කරන්නේ අන්න ඒ අපේ ආරක්ෂක දේවදූතයා ගැන. guardian angel ගැන. කවුද මේ ආරක්ෂක දේවදූතෙක් කියන්නේ? ඇත්තටම හැම ආගමකම හැම සංස්කෘතියකම වගේ මේකන යම්කිසි විශ්වාසයක් තියෙනවා. ක්‍රිස්තියානි ඉස්ලාම් වගේ ආගම්වල මේ අය සලකන්නේ දෙවියන් විසින් අපේ ආරක්ෂාවට පහළ කරපු විශේෂ දූතයෝ විදිහට. එයාලා අපට පේන්නේ නැති වුණාට හැම වෙලාවකම අපේ ළඟ ඉඳගෙන අපිව නරක දේවල් වලින් ඒ වගේම අනතුරු වලින් බේර ගන්න උදව් කරනවා කියලා විශ්වාස කරනවා. එයාලගේ එකම රස්සාව වෙන්නේ අපිව බලා ගන්න එක. එතකොට මෙයාලා වැඩ කරන්නේ කොහොමද? බයිබලයේ කුරානය වගේ සුද්ධ ලියවිලි වල කියන්නේ එයාලා අපේ යාඥා අහලා ඒව දෙවියන්ට ගිහින් කියනවා කියලා. ඒ වගේම අපේ අභ්‍යන්තර හඬක් එහෙම නැත්නම් ඉන්ටුයිෂන් විදිහට ඇවිල්ලා නිවැරදි තීරණ ගන්න උදව් කරනවා කියලා යම් විශ්වාසයක් තියෙනවා. උදාහරණයක් විදිහට හදිසියෙම ඔයාට දැනෙනවා මම මේ පාරේ යන්න හොඳ නැහැ. මේ පාර මගහැරලා මං අනිත් පාරේ යන්න ඕන කියලා වගේ. සමහර විට අන්නේ දැනීම දෙන්නේ නැත්තේ ඔයාගේ ආරක්ෂක දේවදූතයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දුකෙන් ඉන්න වෙලාවක හරි ලොකු ප්‍රශ්නයක ඉන්න වෙලාවක හරි හදිසියෙම ඔයාට උදව්වට කෙනෙක් එනවා නම් ඒකටත් උදව් කරලා තියෙන්නේ එයාලා වෙන්න පුළුවන්. හරි. දැන් කොහොමද ඔයාගේ දේවදූතයාට ඔයා කතා කරන්නේ? ඒක හරිම සරල වැඩක්. ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම විශ්වාස කරන්න. මුලින්ම එයාලා ඉන්නවා කියලා හදවතින්ම විශ්වාස කරන්න. සංසුන් වෙන්න. හොඳට හුස්ම අරගෙන ඔයාගේ හිත සංසුන් කරගන්න. ඊට පස්සේ කතා කරන්න. ඔයාගේ තියෙන අවශ්‍යතාවය, ඔයාට තියෙන ප්‍රශ්න සරලව හිතින් එයාලට කියන්න. මට උදව් කරන්න කියලා ඉල්ලන්න. ඊට පස්සේ ඔයා සවන් දෙන්න. විශ්වයටම සවන් දෙන්න. උත්තර එන්නේ කෙලින්ම වචන විදිහට වෙන්න බෑ. ඒත් ඔයාට හිතට දැනෙන සැනසෙල්ලක්, හදිසියෙම ඔයාගේ හිතට එන අදහසක්. එහෙම නැත්නම් ඔයාට මුණ ගැහෙන හොඳ කෙනෙක් විදිහට ඒ උදව්ව ලැබෙන්න පුළුවන්. ඒකට ඔයා සූදානමින් ඉන්න. ඉතින් යාළුවනේ ඔයාලා විශ්වාස කළත් නැතත් ඔයාව බලා ගන්න කෙනෙක් හැම වෙලාවකම ළඟ ඉන්නවා කියලා හිතන එක හරිම ලොකු ශක්තියක්. ඔයාලත් කවදාවත් නොහිතපු විදිහට මේ වගේ බේරුණු සිදුවීම් තියෙනවා නම් ඒ දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. අමතක නොකර අපේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැම දිනාටම සුබ දවසක් වේවා. හැමෝම